මීටර් 200ක් උඩට ගලක් විදලා වතුර අරගෙන අදටත් ඒ වතුර මල් සක්‍රියව තියන්න පුළුවන් තාක්ෂණයක් තිබ්බ අපේ මිනිස්සුන්ට අද බෙහෙත් පෙත්තක් හදාගන්න බැරුව ගිය හැටි හරිම පුදුමයට කාරණාවක්. අපේ පවුලක කවුරු හරි පිටරටක ඉන්නවා. එහෙම නැත්නම් කවුරු හරි පිටරටකට යන්න try කරනවා. මෙහි සල්ලි මදි, එහෙම නැත්නම් political හේතු, එහෙම නැත්නම් ආර්ථිකය හොඳ නැහැ. ඒක තමයි අපි දන්න හේතුව. හැබැයි මේක ඇත්ත තත්ත්වය මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන්. ලංකාව සයන්ස් ග්‍රැජුවේට්ලා 4000ක් විතර අවුරුද්දකට ප්‍රොඩියුස් කරනවා. ඒ ග්‍රැජුවේට්ස්ලා බයෝටෙක්නොලොජි ස්පෙෂලිස්ට්ලා, ෆෝමියුලේෂන් සයන්ටිස්ට්ලා, කෙමිස්ට්ලා විදියට වැඩ කරන්න අනිවාර්යයෙන්ම දක්ෂතාවයේ තියෙන කට්ටිය. මොරටුවේ, කැලණියේ, පේරාදෙණියේ වගේ ලංකාවේ টොප් යුනිවර්සිටිස් වල අවුරුදු ගානක් මහන්සි වෙලා ඉගෙන ගත්ත ග්‍රැජුවේට්ස්ලා. ඔයාලගේ මගේ අපේ ටැක්ස් සල්ලි වලින් ඉගෙන ගත්ත මේ ග්‍රැජුවේට්ස්ලා අන්තිමට කොහෙටද ඒගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එක දෙන්නේ? ඇත්තටම යාලට වැඩ කරන්න ලංකාවේ තැනක් නැහැ. රිසර්ච් ලැබ්ස් නැහැ, බයෝටෙක්නොලොජිකල් යුනිට්ස් නැහැ, ෆෝමියුලේෂන් ප්ලාන්ට්ස් නැහැ. ඉතින් යාලට ඇත්තටම ලංකාවේ වැඩ කරන්න තැනක් නැහැ. මොකද ලංකාවේ අත්‍යවශ්‍ය කිසිම දෙයක්, මූලිකම දේ බෙහෙත් හදන්නේ නැහැ. ඉතින් මේ සයන්ස් ග්‍රැජුවේට්ස්ලා 4000න් අඩුම තරමේ 85ක් නැත්තම් 90 අනිවාර්යයෙන්ම වෙන රටකට මයිග්‍රේට් කරනවා. ඉතින් මෙයාලට මයිග්‍රේට් කරන්න ඕනේ වාතාවරණය කොහොමද ලංකාව ඇතුළේ හැදුනේ? දශක ගණනාවකට උඩදී ලංකාව ප්‍රොඩියුසින් මාකට් එකක් වෙන්නේ නැතුව මිලදී ගන්න මාකට් එකක් වෙන ඒ තීරණය ගත්තා. 85%ක්ම මෙඩිසින් ලංකාවට පිටරටින් ආනයනය කරනවා. අවුරුද්දකට ඩොලර් මිලියන 700ක් අපි ඒ සඳහා වියදම් කරනවා. සෞඛ්‍ය බජට් එකෙන් 35%ක්ම අපි වැය කරන්නේ මෙන්න මේ බෙහෙත් ලංකාවට ගෙන්න ගන්න. දැන් මේ බෙහෙත් හදන ෆැක්ටරිස් වල ගොඩක් දුරට ලංකාවේ ප්‍රොඩියුස් කරපු ලංකාවේ ඉගෙන ගත්ත මේ සයන්ටිස්ට්ලාත් වැඩ කරනවා ඇති. දැන් නිකමට හිතන්න එයාලගේ ප්‍රාථමික ද්විතීක අධ්‍යාපනයට ටැක්ස් පේයර්ස්ලා විදියට අපි ගෙව්වා. එයාලා ග්‍රැජුවේට්ස්ලා කරගන්නත් අපි ගෙව්වා. එයාලට මෙහි රස්සාව නැති නිසා පිටරට ගිහිල්ලා එයාලා හදන මෙඩිසින් ආපහු ලංකාවට ගෙන්න ගන්නත් අපි ටැක්ස් පේයර්ස්ලා විදියට ගෙව්වා. අපිට මේගොල්ලන්ව රිටර්න් කරගන්න බැරි වුණේ ගවර්න්මන්ට් පොලිසි එකක් නිසා. රටක් විදියට අපිට මෙයාලව නැති වුණා. ඊට අමතරව අපිට දෙපාරක් ගෙවන්නත් සිද්ධ වුණා. හැබැයි මේක දිහා ගැඹුරට බැලුවොත් මේක මේ වගේ ස්ක්‍රූ අප් කරගෙන තියෙන්නේ ලංකාව විතරයි ඇත්තටම. මොකද බංග්ලාදේශය ගත්තොත් ඒගොල්ලන්ගේ රටේ ඒගොල්ලන්ට අවශ්‍ය බෙහෙත් 97%ක්ම නිෂ්පාදනය කරනවා. පාකිස්තානේ ගත්තොත් 70%ක් නිෂ්පාදනය කරනවා. ඉන්දියාව 100%ක් ඒගොල්ලන්ගේ බෙහෙත් ඒගොල්ලෝ රට ඇතුළේම නිෂ්පාදනය කරගන්නවා. හැබැයි ලංකාව 15%යි මැක්සිමම් නැත්තම් 20%යි අපිට ඕනේ බෙහෙත් මේ ලංකාව ඇතුළෙම ප්‍රොඩියුස් කරන්න. 1970 දී ඩොක්ටර් සේනක බිබිලේ සයන්ටිස්ට් කෙනෙක් විදියට එයාගේ රාජකාරිය ඉටු කරා. ඒ තමයි ලංකාවේ ඇතුළෙම අවශ්‍ය බෙහෙත් සියල්ලම නිෂ්පාදනය කරන්න ඕනේ පියවරයා ගත්තා. නමුත් 1977 දී විවෘත ආර්ථිකය ලංකාවට එන එකත් එක්කම මේ පොලිසියකට පයින් ගහලා අයින් කරා ඒ පැවති රජය. ඒකෙන් උනේ බෙහෙත් නැවතත් වෙන රටක ඉඳලා ලංකාවට ඉම්පෝර්ට් කරලා ලංකාව ඇතුලේ හදන්න ඕනේ බෙහෙත් සියල්ලම ලංකාවට අහිමි වුණා. මේකෙන් වෙන්නේ විශාල ඩොලර් ප්‍රමාණයක් ලංකාවෙන් පිට රටකට ගෙනියන එක. මේ ඩොලර් ප්‍රමාණය ලංකාවේ ඇතුළෙම අපිට රිටේන් කරගන්න පුළුවන් අවස්ථාවක් තිබ්බනම් ඒ තමයි ස්පෙෂලිස්ට්ලට වියදම් කරන්න ඕනේ මුදල් ප්‍රමාණය, මැටර්නිටි වෝඩ් එකක් හදන්න අපි වියදම් කරන්න ඕනේ මුදල් ප්‍රමාණය, කැන්සර් වෝඩ් එකක් හදන්න වියදම් කරන්න ඕනේ මුදල් ප්‍රමාණය, ලංකාවට වැක්සින්ස් හදන්න හෝ ගෙන්නන්න අත්‍යවශ්‍ය මුදල් අපි නාස්ති කරනවා ලංකාවේ ඇතුලේ හදන්නේ නැති පොඩි හැම බෙහෙතක්ම ලංකාවට ඉම්පෝර්ට් කරන්න. මතකද 2022 දී බෙහෙත් සියල්ලම ලංකාවේ හිඟ වුණා. හේතුව තමයි ලංකාවට බෙහෙත් ගන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මහ බැංකුව සතුවේ තිබ්බේ නැහැ. ලංකාවේ ඇතුලේ බෙහෙත් හදන්නේ නැතිකොට අපිට වෙන ලොකුම අඩුපාඩුව තමයි වෙන රටකින් අපිට දේවල් ලබා දෙනකන් අපිට බලන් ඉන්න වෙනවා. අපි ලොකුවට ඩිපෙන්ඩන්ට් ඉකොනොමි එකක් එක්ක තමයි ජීවත් වෙන්නේ. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇතුනේ බුද්ධි ගලණය කියලා අපි සෑහෙන ලොකුවට කතා කරාට මේක ඇත්තටම බුද්ධි ගලණය කරන්නම කරපු වැඩක් දෝ කියලා කල්පනා කරලා බලනකොට තේරෙනවා. ලංකාවේ ඇතුලේ හදන්න පුළුවන් දේවල් හදන්නේ නැතුව පිටරටින් දේවල් ගෙන්නන හැම අවස්ථාවකදීම ලංකාවේ ඉකොනොමි එකට කන්ට්‍රිබියුට් කරලා ඒ අදාළ ක්ෂේත්‍රේ පර්ෆෝම් කරන්න පුළුවන් මිනිස්සු වෙන රටකට පර්ෆෝම් කරන්න පිටත් වෙලා යනවා. අපි ආපහු ඒ ටෙක්නොලොජි එක අපේ ටැක්ස් පේයින් සල්ලි වලින් ආපහු මිලදී අරගෙන ලංකාවට කියනවා. මේක බරපතල විදියට ලංකාවේ ඉකොනොමි එකට කරන විනාශයක්.